සංවාදයේ මතුවෙච්ච කරුණු සම්බන්ධයෙන් යම්කිසි අදහසක් අවසාන වශයෙන් ඉදිරිපත් කරනවා. දැන් නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයාගේ ප්‍රශ්නේ. අපි හිතමු දැන් මේක මේ ඒ කියන්නේ එක පැත්තකින් දැන් මේකට විරුද්ධව කතා කරන අය කරන වැඩේම ආණ්ඩුවත් මේකට කරලා තියෙනවා. දැන් අපි හිතනවා මේ ප්‍රශ්නේ සියුම්ම තේරුම් ගන්න කියලා අපි රටේ ජනතාවගෙනුත් ඉල්ලා හිටනවා. දැන් සාමාන්‍යයෙන් මේ රටේ දේශපාලන බලයේ හිමි අය හැසිරෙන්නේ එහෙම තමයි. දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙනවනේ දැන් මේ නැගෙනහිර පළාතේ පළාත් සභා පළාතේ මහ ඇමති වීමනේ මේ සාකච්ඡාවට එන ප්‍රශ්නේ. මේක සාමාන්‍යයෙන් රටේ අනිත් තැන් වලත් වෙනවා. ඇමතිවරු බලයේ හිමි අය මේ විදිහට මිනිස්සුන්ට කතා කරනවා. ඒක තමයි සාමාන්‍ය මම කියන්නේ ඒකෙන් පිට ඉන්න අය ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය දේ මොකද්ද මෙතන කතාව? දැන් උදාහරණයක් ගත්තොත් දැන් මෙතන හමුදා නිලධාරියනේ මේකෙන් අවඥාවට ලක් වෙන්නේ. ඒ වගේම ඔය හමුදා නිලධාරීන් හමුදාවේ නිලතල දරන අය පහළ සමාජීන් කතා කරන්නේ කොහොමද? පුතේ එන්න එහෙම කියලා එහෙමද කතා කරන්නේ? නැහැ. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ බලය ධනෙ තියෙන අය හැම වෙලාවකම ඊට වඩා පහළ ඉන්න අය අපහසුතාවයටපත් කරනවා. අපි හිතනවා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඕනේ. මිනිස්සෙක් විදිහට ඔහුට හිමි ගෞරවය කවුරුණත් ඒ හිමි ගෞරවය ලැබෙන්න ඕනේ. හැබැයි මේකට ආණ්ඩුව උත්තර දුන්නේ කොහොමද? දැන් ආරක්ෂක ලේකම්වරයා මේකට දීපු උත්තරේ තමයි මේ ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් කරගෙන ඒකෙන් ගෙනාවා අර පළාත් සභාවයි හමුදාය අතර තවත් මේ ගැටුම තීව්‍ර කරන ක්‍රියාකාරකමක් කරා. ඉතින් එතකොට දැන් අපිට පැහැදිලි මොකද්ද ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පාවිච්චි කරලා දැන් මේ චුවින්ගම් එකේ ඉතින් ඕක තව හපලා තව මොකක් හරි එකක් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ පහුගිය කාලේ අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතිවාදය හදමින් කරපු දේශපාලනේ පවත්වාගෙන යාම සඳහා ඒක ප්‍රශ්න පාවිච්චි කරනවා. එහෙම දේශපාලනයක් තියෙනවා. අපි රටේ ජනතාවගෙන් හිටනවා ඒකත් හරියට තේරුම් ගන්න කියලා. ඒකත් තේරුම් ගන්න නිසා මේ ජාතිවාදය උස්සමින් කරන මේ දේශපාලනේ වෙනුවට ජාතිවාදය නෙමෙයි දැන් අපිට අවශ්‍ය ජාතික සංහිඳියාවක් අවශ්‍යයි. ඒ ගැනත් හිතන්න කියන එක අපි අවධාරණය